Hi, welcome back to my YouTube channel. කොච්චර ප්‍රඩක්ස් පාවිච්චි කරත් ඔයාගේ මුණි ග්ලෝ එකක් නැද්ද? පිම්පල්ස් අඩු වෙන්නෙම නැද්ද? එහෙනම් මෙන්න මේ ටිප්ස් ටික කරලා බලන්න. මගේ ස්කින් එකේ තිබ්බ පිම්පල්ස් පැචස් අඩු කරගන්න මම යූස් කරපු ටිප්ස් ටිකක් තමයි මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. පළවෙනි ටිප් එක කොණ්ඩේට පාවිච්චි කරන ටවල් එක මූණට පාවිච්චි කරන්න එපා. ඉතින් අපි ඔළුව පීදන ටවල් එකේම මූණත් පිහිදුවොත් ඒ දේවල් වල තියෙන කිමිකල්ස් අපේ මූණේ ස්කින් එකට නරක විදිහට බලපාන්න පුළුවන්. මොකද අපි කොණ්ඩේට එක එක ඔයිල් වර්ග, ෂැම්පූ, කන්ඩිෂනර්, හෙයාර් මාස්ක් වගේ දේවල් පාවිච්චි කරනවා. මූණේ පිම්පල්ස් එන්න පුළුවන්, ස්කින් එක ඩල් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මූණ පීදන්න වෙනම ටවල් එකක් තියාගන්න. ටවල් එකක් නැත්නම් ඔයාට පුළුවන් පිරිසිදු ටිෂූස් පාවිච්චි කරන්න. දෙවෙනි ටිප් එක තමයි අඩුම සතියකට සැරයක්වත් ඔයාගේ පිලෝ කේස් එක මාරු කරන්න. මොකද අපි කොණ්ඩේට එකතු කරන දූවිලි, බැක්ටීරියා, ඒ වගේම කිමිකල්, කන්ඩිෂනර් වගේ අපි පාවිච්චි කරන දේවල් කොට්ටුරේ බැඳෙනවා. ඉතින් ඒකින් අපේ ස්කින් එකේ ඇක්නීස් ඇති වෙන්න පුළුවන්. ඔයා රැට කොණ්ඩේ ඔයිල් කරලා නිදාගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ස්ලීපින් කැප් එකක් යූස් කරන්න. එහෙම නැති වුණොත් කොණ්ඩේ තියෙන ඔයිල් කොට්ටේ ගෑවිලා ඔයාගේ මූණේ ගෑවෙන්න පුළුවන්. ඒකිනුත් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙනවා. කොටන් පිලෝ කේස් එකකට වඩා ඔයාට පුළුවන් නම් සිල්කෝ සැටින් පිලෝ කේස් එකක් යූස් කරන්න. ඒකෙන් අපේ හැමේ මොයිස්චර් එක රැකගන්න පුළුවන්. තුන්වෙනි ටිප් එක ඔයා වොෂ් දාලා ඉවර වෙලා ෆේස් ක්‍රීම් ගන්න කලින් බොඩි ලෝෂන් ගන්න එපා. අපේ මූණේ ස්කින් එක හරිම සෙන්සිටිව්. ඉතින් බොඩි ලෝෂන් වල අඩංගු වෙන ඔයිල් වර්ග, කිමිකල් වර්ග වලින් මූණේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕනේ බොඩි ලෝෂන් ගන්න කලින් ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරන එක. හතරවෙනි ටිප් එක තමයි අපි ස්කින් එකට යූස් කරන මේකප් හරියට රිමූව් කරන්න ඕනේ. අපි හැමෝම ගෙදරින් එළියට යනකොට සිම්පල් මේකප් එකක් හරි දානවා. ඉතින් අපි ගෙදරට ආපු ගමන්ම මේ මේකප් එක ස්කින් එකෙන් හොඳට රිමූව් කරන්න ඕනේ. මොකද මේකප් ස්කින් එකේ ගොඩක් වෙලා තියෙනවා කියන්නේ ස්කින් එක ඩැමේජ් වෙනවා. නිකම්ම ෆේස් වොෂ් එකකින් හේදුවට මේකප් හරියට රිමූව් වෙන්නේ නැහැ. අපේ ස්කින් පෝස් වල මේකප් ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් ෆේස් වොෂ් එක විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකකුත් යූස් කරලා ඔයාගේ ස්කින් එක ක්ලීන් කරගන්න. හැබැයි ඔයා ඩේලි මේකප් කරන කෙනෙක් නම් ඩේලි ස්ක්‍රබ් කරන එක ස්කින් එකට හොඳ නැහැ. ස්ක්‍රබ් කරනවට අමතරව ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි මේකප් රිමූවින් ප්‍රොඩක්ට් එකක් යූස් කරන එක. දැන් එක එක වර්ගයේ මේකප් රිමූවින් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් එකට ගැලපෙන මේකප් රිමූවින් ප්‍රොඩක්ට් එකක් තෝරගෙන ඒක ඇප්ලයි කරලා ඒකින් හොඳට මූණ ක්ලීන් කරගෙන ඉවර වෙලා ෆේස් වොෂ් එකක් යූස් කරන්න පුළුවන්. ඒ එකක්වත් නැත්නම් ඔයාට කරන්න පුළුවන් සිම්පල් ස්ටෙප් එකක් තියෙනවා. ඒ තමයි ඔලිව් ඔයිල්, බේබි ඔයිල්, කොකොනට් ඔයිල් වගේ දෙයක් කොටන් පෑඩ් එකකට අරගෙන ඒක හොඳට මූණේ ඇප්ලයි කරන්න. ඇප්ලයි කරන ගමන් මේකප් එක රිමූව් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆේස් එක හොඳට වොෂ් කරගන්න. ෆයිනල් ස්ටෙප් එක තමයි රෙගියුලර් ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන එක. ඔයා කොච්චර ගණන් ලොකු බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට් පාවිච්චි කරත් හරියන්නේ නැහැ. ඔයා ඒවා රෙගියුලර් යූස් කරන්නේ නැත්තම්. සතියකට සැරයක්වත් ඔයාගේ මුණේ ඩෙඩ් ස්කින් එක අයින් කරලා ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ටිප්ස් ටික කරලා බලන්න ඔයාගේ ස්කින් එකත් දවසින් දවස ග්ලෝ වෙන විදිය ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ගැන අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේමයි ඔයාලා ඊළඟට බලන්න ආස කොයි වගේ වීඩියෝ එකක්ද කියන එකත් මට කියන්න අමතක කරන්න එපා. මොකද මං හිතුවා ඔයාලගේ රික්වෙස්ට් වලටත් වීඩියෝස් අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා කැමති මොන වගේ වීඩියෝස් වලටද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයිමත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.